ආයුබෝවන් ඔබට තවත් දවසකට සුබ පතමින් අද ඔබ හා එක්වන්නේ ඔටෝටෙක් ට්‍රේල්ස් ක්ලච් මෙකනිසම් පාර්ට් 6 සමගයි. හොඳයි එහෙමනම් අද වීඩියෝව හා සම්බන්ධ වෙමු. මෙම රූපයේ තියෙන්නේ ඩයෆ්‍රම් වර්ගයේ ප්‍රෙෂර් ප්ලේට් එකක් බව ඔබ දන්නවා. මෙම ප්‍රෙෂර් ප්ලේට් එකේ වෙනස නම් අර කලින් කතා කළ ෆින්ගර්ස් ටයිප් ප්‍රෙෂර් ප්ලේට් එකේ ෆින්ගර්ස් වෙනුවට ඩයෆ්‍රම් එකක් පාවිච්චි කිරීමයි. ඩයෆ්‍රම් එක ඉහළ ප්‍රමිතියකින් ශ්‍රේණිගත කරන ලද විශේෂිත වූ ස්ටේන්ලස් ස්ටීල් ලෝහයෙන් දැඩි දුනු ගතිකින් යුක්තව නිපදවා ඇති අතර එය වෘත්තාකාර බොකොටු පීරිසියක හැඩයක් ගනී. එහි මැද කොටසට තෙරපුමක් ලබා දුන් විට එහි පරිබාහිර වෘත්තාකාර කොටස ඊට විරුද්ධ දිශාවට ගමන් ගනී. මෙම රූප සටහනේ ඩයෆ්‍රම් ටයිප් ප්‍රෙෂර් ප්ලේට් එකක් හා එහි ප්‍රධාන කොටස් මොනවාදයි යන්න සඳහන් කර තියෙනවා. දැන් මෙම ප්‍රෙෂර් ප්ලේට් එක අනෙක් කොටස් සමග එන්ජිමට සවිකර එන්ජිම පණ ගැන්වූ විට මෙම කොටස් සියල්ලක්ම එකම කොටසක් වශයෙන් එන්ජිමේ භ්‍රමණයට සමාන වේගයකින් කැරකෙන්න පටන් ගන්නවා. මොකද ක්ලච් පෙඩලේ නිදහස්වයි තියෙන්නේ. දැන් ඔබට පෙඩලේ පෑගූ සිදුවන දේ කුමක්දයි යන්න තේරුම් ගැනීමට මේ පෙනෙන රූප සටහනින් පැහැදිලි වනු ඇතයි මා බලාපොරොත්තු වෙනවා. එනම් මම කලින් පැහැදිලි කළ ෆින්ගර් ටයිප් ප්‍රෙෂර් ප්ලේට් එකේදී සිදුවන දේ මෙතනදීද සිදු වෙනවා. ක්ලච් පෙඩල් එක පෑගීමෙන් ක්ලච් ප්ලේට් එකත් ඒට ස්ථිරවම සම්බන්ධ වී තියෙන ගියර් බොක්ස් එකෙන් එන ඉන්පුට් ෂාෆ්ට් එකෙත් කැරකුම් බලය ශූන්‍ය වෙනවා. මේ නිසා ගියර් බොක්ස් එකේ ක්‍රියාකාරීත්වයද නවතිනවා. එනම් ගියර් බොක්ස් එක තුළ තියෙන සියලුම වීල් වල කැරකුම් බලය ශූන්‍ය වෙනවා. මේ අයුරින් ගියර් බොක්ස් එකේ ක්‍රියාකාරීත්වය ඇති නැති කරන්නේ ඇයිද යන්න ඊළඟ පාඩමෙන් සාකච්ඡා කරමු. මෙන්න මේ කෙටි වීඩියෝ එකෙන් ක්ලච් එකක් එන්ගේජ් හා ඩිස්එන්ගේජ් වන හැටි ඔබට පැහැදිලි වනු ඇතයි මා සිතනවා. හොඳයි එහෙමනම් අදට අපි ඔබෙන් සමුගන්නවා ක්ලච් මෙකනිසම් පාර්ට් 7 වලින් නැවත හමු වෙමු.